කැලී තිබෙන කොයි දේවත් රස වේවා මලේ පමරුමින් පිරිවර ඇති වේවා අව්වේ තිබෙන රැස් හැමෝටම ඉතින් සුබ උදෑසනක්. අද අපි මේ බස් එකෙන් බැහැගත්තේ පලාබද්දලින්. ඒ හරිම අපූරු සුන්දර ගමනක ආරම්භය සනිටුහන් කරන්න. අපි පලාබද්දල පන්සලේ ඉඳලා සිරිපා කරුණාව ආරම්භ කරන්නයි හදන්නේ. ඉතින් අපි පාන්දර ගෙදරින් පිටත් වුණා රත්නපුරේට. ඒකට රත්නපුරේ ඉඳන් ශ්‍රී පලාබද්දල බස් එකේ තමයි මෙතනට ආවේ. ඒක පැයක ගමනක්. එතනින් පස්සේ අපි මෙතන පන්සලේ වැඳ පුදාගෙන අපේ සිරිපා කරුණාව ආරම්භ කරන්නයි දැන් හදන්නේ. මේ පලාබද්දල මාර්ගය කියන්නේ රජමාවත කියලා. ඉතින් ඒකත් එක්ක හැදිච්ච කතන්දර ගොඩක් මේ පාරේ තියෙනවා. අපි ඉස්සරහට යනකොට ඒවත් කතා කරගෙන යමු. රත්නපුර පැත්තෙන් සිරිපා කරුණා කරනවා නම් මෙතනින් තමයි ගමන ආරම්භ කරන්න තියෙන්නේ. ඒ වගේම මේ මාර්ගයේ තියෙන විශේෂත්වය තමයි අනිත් මාර්ගවලට වඩා බොහෝ පඩි සහිත වීම. ඉතින් සාමාන්‍යයෙන් සැලකෙන්නේ පඩි 11000ක් විතර නගින්න තියෙනවා කියලා. මේ මාර්ගය භාවිතා කරනවා නම් ගොඩක්ම උදේවරු වෙනවා නම් හරිම ලස්සන වටපිටාවක් දැක ගන්න පුළුවන්. සිරිපා කරුණාව ආරම්භ කළා අපි මේ නගින්නේ 1000 වෙනි පඩිය. අපි දැන් ඉන්නේ පඩි 1200ක් නැගලා මේතන තමයි පවනැල්ල. අපි පල්ලෙහා ඉඳන් කරුණා කරගෙන ආවට සාමාන්‍යයෙන් පිළිගන්නේ මෙතන තමයි ආරම්භක තැන කියලා. අපි මෙතනලා උඩට කරුණා කරමු. යමු එහෙනම්. මෙතන අපිට දකින්න ලැබෙනවා පවනැල්ලේදී පුවරුවක්. ඒකේ සඳහන් වෙනවා නිශ්ශංකමල්ල රජදවස කරවන ලද රත්නපුර ශ්‍රී පලාබද්දල සිට ආණ්ඩියාමල තැන දක්වා වූ ගල්පඩි 9576කින් හා ආධාරක යකඩ වැට ස්ථාන 34කින් සමන්විත කිලෝමීටර 7762ක දුර ප්‍රමාණයක්. ඒක තමයි රජමාවත. කැලී තිබෙන කොයි දේවත් රස වේවා මලේ පමරුමින් පිරිවර ඇති වේවා අපි මේ දැන් පහු කරන්නේ ලිහිණි හෙලාම වලින්. ඉතින් ලිහිණි හෙල තියෙනවා ඉස්සරහා. ඉතින් අපි තව ටිකක් ඉහළට කරුණා කරනකොට ලිහිණි හෙල බලා ගන්න පුළුවන්. ලිහිණි හෙල වෙනකන් අපි ළඟා වෙලා ඉන්නේ. බලන්න ලිහිණි හෙල. ඉතින් මේ ලිහිණි හෙලත් එක්ක බැඳිච්ච ජනප්‍රවාද කතා ගොඩක් තියෙනවා. ඉතින් ඒවයින් ප්‍රසිද්ධ කතා කිහිපයක් තියෙනවා. එකක් තමයි මෙතන ලිහිණි කියලා කාන්තාවක් මෙතනින් වැටිලා හෝ පැනලා හෝ තියෙනවා. ඉතින් ඒ හින්දා මෙතනට ලිහිණි හෙල කියලා කියනවා. ඒත් ඇත්තටම මෙහා පැත්තේ තියෙන කළුගලේ අපේ ශබ්දයේ දෝංකාර දෙන එකක් වෙනවා කියලත්
අපිට මෙතෙන්දී පිළිගන්න පුළුවන්. හරියටම 3300 වෙනි පඩිය පහු කරනකොට කටුකිතුල වංගුවේ දන්සල හම්බ වුණා. අපිට ඉතින් එතනින් කෑම ගන්න පුළුවන් වුණා. දැන් අපි ආයෙත් ඉහළට කරුණා කරන්නයි පැස්ති වෙන්නේ. බොහෝ අයගේ පිළිගැනීම තියෙනවා මෙතනින් තමයි කළුගඟ ආරම්භ වෙන්නේ කියලා. හැබැයි එහෙම එකක් නැහැ. මෙතන සාමාන්‍ය පුවරුවක් තමයි දක්වා තියෙන්නේ. මෙතනදී අපිට හම්බ වුණා නටබුන් වෙච්ච මාලිගාවක්. මේ පළාතේ ඉන්න සමහර අය නම් කියන්නේ මේක ගජමන්නෝනගේ වලව්ව කියලා. ඉතින් අපි මේකේ සත්‍ය අසත්‍යතාවය හරියටම දන්නේ නැහැ. ඉතින් දන්න කෙනෙක් ඉන්නවා නම් අපිටත් ඒ ගැන කියන්න. ගජමන්සල පහු වුණා. ඊළඟට තියෙන ගෙත්තම්පාන. අපි දැන් ගෙත්තම්පානට ඇවිල්ලා ඉන්නේ. ඉතින් මෙතනට පඩි 5500ක් වගේ තියෙනවා. ඊළඟට හම්බෙනවා අපිට ඉන්දිකටු පාන. අපි එහෙනම් ඉහළට කරුණා කරමු. යමු එන්න. අපි පහු කරේ ගෙත්තම්පාන. අපිට ඊළඟට හම්බෙන්නේ ධර්මරාජගල. ඉතින් ධර්මරාජගල ගැන ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. අපි ධර්මරාජ ළඟ නැගලා එතනදි කතා කරමු ඒ ඉතිහාස කතාව ගැන. 6100 වෙනි පඩිය. තව ඉහළට කරුණා කරන්න තියෙනවා. අපි ඉහළට කරුණා කරමු. ඔන්න අපි දැන් ඉන්නේ ධර්මරාජගලේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සමන් දෙවිඳුන් ඇතුළු පිරිසට ධර්මයේ දේශනා කරායයි කියන ස්ථානය තමයි මෙතන. ඉතින් ඒ වගේම තවත් කතාවක් තියෙනවා. ඒ තමයි ධර්මරාජ නම් තාපසවරයෙකු මේ නගින්න අපහසු ගිරි දුර්ගය පඩිපෙළ ආකාරයට නිර්මාණය කළා කියනවා. අපි ඉන්නේ 7000 වෙනි පඩිය දැන්. ඉතින් අපි උදේ 8ට විතර සිරිපා කරුණා කරන්න පටන් ගත්තේ. දැන් වෙනකොට එකට ළඟයි. ඉතින් අපි පඩි 7000ක් ඇවිල්ලා තිනවා. සීත ගඟුලට ගොඩක්ම ආසන්නයේ ඉන්නේ. අපිට මෙතනට සද්ද ඇහෙනවා. සමහරට ඕගලන්ටත් ඇහෙනවා ඇති. තව පොඩ්ඩ දුරක් සීත ගඟුලට තියෙනවා. අපහසුයෙන් හරි සීතල මැඩ පවත්වාගෙන සීත ගඟුලෙන් නෑවා. ඉතින් සීත ගඟුලෙන් නාලි ඉවරුණාට පස්සේ අපි ලෑස්ති වෙනවා ආයි ඉහළට කරුණා කරන්න. ඉතින් ඔයගොල්ලොත් එනවා නම් සීත ගඟුලෙන් නාන්න අමතක කරන්න එපා. වතුර නම් සීතලයි. හැබැයි නෑවට පස්සේ හරිම සනීපයි. එහෙනම් අපි ඉහළට කරුණා කරන්නයි ලෑස්ති වෙන්නේ.
හැරමිටිපානේදී පලාබද්දලින් එන පාරයි කුරුවිට පාරයි එකට එකතු වෙනවා. අපි දැන් ඉන්නේ ආණ්ඩියාමල තැන්නේ. මෙතන ආණ්ඩියාමල තැන්නේ තියෙන විශේෂත්වය තමයි ඒ කාලේ සිරිපාදේ පාලනය කරලා තියෙන ආණ්ඩින් විසින්. ඉතින් ඒ ප්‍රධාන ආණ්ඩියා මියගිය තැන තමයි මේ විශ්‍රාම ශාලාව හදලා තියෙන්නේ. ඒ වගේම මෙහි තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මේකේ වහලට වැටෙන වතුර දෙපැත්තෙන් ගංගා දෙකකට තමයි හැලෙන්නේ. එකක් කැලණි ගඟට අනිත් එක කළු ගඟට. අද දවසේ ලොකු සෙනගක් එක්ක අපි සිරිපා මළුවට සෑහෙන ලං වෙලා ඉන්නේ.